මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ මෙහෙම කතාවක් වාර්තා වෙනවා. මේක නම් ඉතාමත් සතුටුදායක ආරංචියක්. ඒ තමයි අපි වැසක් පොයෙන් තමයි දැනගත්තේ හරියට මේ පිස්සු රැලක් ලංකාවේ මානසික ලෙඩ්ඩු රැලක් බිහි වෙලා ඉන්නවා කියලා. මේ 2000න් පස්සේ විශේෂයෙන්ම බිහි වෙලා ඉන්න මානසික ලෙඩ්ඩු අයිස් ගහලා ටැබ්ලට් ගහලා ගංජා ගහලා කුඩු ගහලා ලොකු ටී-ෂර්ට් එකක් අඳ ගන්නවා. උන්ගේ ඇඟ වගේ 4 ගුණයක් විතර ලොකු ටී-ෂර්ට් එකක් අඳගෙන පොඩි කල්සමකුත් ඇඳගෙන ටී-ෂර්ට් එක දිනනවා දණියෙන් පල්ලෙහාට. අර සමහර ගෑනු කට්ටිය අදින නයිට් කිට් එක කියලා. දණියෙන් පල්ලෙහාට ඒ වගේ ටී-ෂර්ට් එක බුංගේ. ඒක ඇඳගෙන කොහෙන් හරි ඔය අම්මා අප්පා නැති කෑල්ලක් හොයාගෙන ආච්චි ගාව වගේ හැදෙන ලස්සන කෙල්ලෙක් හොයාගෙන පොඩි කෙල්ල හොයාගෙන උන්ටත් ඒ ජරාව පොවලා කාලා බීලා ඔක්කොම කරලා ඒ කෙල්ලව පිටිපස්සේ දාගන්නවා. පිටිපස්සේ දාගෙන ලෝකෙටම බෑන්න කෙල්ලගේ පස්සක් දික් කරගෙන බයික් එක ඉස්සරහා උස්සගෙන ගිහිල්ලා අනිත් මිනිසුන්ට තර්ජනය කරලා වටේ මිනිසුන්ටත් කෑ ගහලා හෝන් ගහලා පල්සර් කටු එතකොට ඔය CT100 කටු වලින් තමයි යන්නේ ගමනාන්තය. ගිහිල්ලා බයිසිකලේ තියෙන සද්දට වඩා සද්ද ඩබල් කරනවා. ඩබල් කරලා මොකද කරන්නේ? කෑ ගහගෙන මටේ පිට මිනිසුන්ට එන වදයක් දීලා මේක එනම චාටර් ලෙවල් එකට අරන් යනවා. ඉතින් අර හොඳ විදිහට පදනේ උන්ටත් පාර යන්න බෑ. දැන් ඇත්තට මමටත් අවුරුදු 30ක මිනිස්සෙක්. ඉතින් මාන් දිහා බලන්නෙත් මිනිස්සු ඒ වගේ. හරිද? උන් දිහා බලනවා වගේ ඒ යක්කු හින්දා. ඉතින් විශේෂයෙන්ම මම අවධාරණය කරනවා දැන් ඕන අලුත් දෙයක් වාර්තා වෙනවා. බයිසිකල් වලින් ගිහිල්ලා දැන් හැප්පෙනවා කියන්නේ ඔය අමුකුඩුමුක කාර්යය. උන්ට මම කියන්නේ අමුකුඩුමුක කාර්යෝ. හරිද? දැන් ඔයින් ඔකෙක් ගිහිල්ලා හැප්පුණා කියන්නේ කාගේරි මිනිස්සෙක්ගේ බයිසිකල් ඉස්සන් ගිහලා දැන් දැක්කම ඊයේ දවසේදී බයික් එක උස්සන් ගිහලා කොල්ලෙක් කෙලින්ම හැප්පිලා 19 අරන් ගියා. හැප්පුණා කියන්නකෝ. හැප්පුණන් පස්සේ මුන්ගේ අම්මටයි තාත්තටයි ඔක්කොටම ලයිසන් කැන්සල් කරන නීතියක් ගෙනවලු. ඒ කියන්නේ අම්මා තාත්තට බයිසිකල් අරන් දෙන්න පුකිය අමාරුවට ළමයාට. ඒතර පුකිය අමාරුව බලන්න බෑ හොඳ නා. ඉතින් ලයිසන් ඔක්කොම කැන්සල් කරන්න කියලා ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ඒ කියන්නේ මාස 3කට වගේ කැන්සල් කරන්න හදනවා කියලා. පුතාට බයිසිකල් පදින්න බැරි වෙන්නම අවුරුද්දක් යනකම් අම්මට තාත්තටයි මාස 3ක් ලයිසන් කැන්සල් කරන්න ඔන්න පියවරක් කරන් ගන්න හදනවා කියලා වාර්තා වෙනවා. ඇත්තටම හොඳයි. ඇත්තටම මේ වසංගතේ නැති කරන්න ඕනේ. මුන් හිතන්නේ ලංකාව නිකන් මේ සූරපුරයක් කියලා. එහෙම කරන්න ඕනේ. ඉතින් ඔබටත් මේක සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගාන්නේ පට්ටගීමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.